Hi, welcome back to Days with Pavi YouTube channel. ඔන්න ඉතින් ඔයාලා කලින් දැක්කා වගේ අපි අදත් ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගෙස් කරන්න පුළුවන් අපි අද කොහෙද යන්නේ කියලා. අපි අද යනවා මහියංගනේ. අපි අද පාන්දරම පිටත් වෙන්න කියලා හිතන් හිටියට වැඩේ කියන්නේ අපි දෙන්නටම අද නිින්ද ගියා. ඉතින් අපි නුවරින් පිටත් වෙනකොට උදේ 8ට වගේ තමයි වෙලාව තිබුණේ. පරක් වුණ නිසා උදේට කාලා නෙවෙයි අපි ආවේ. එහෙනම් අපි යන් උදේට කන්න. අනිත අපි උදේට කෑවේ පරාට කාලා අපි ප්ලේන් ටී එකක් තමයි බිව්වේ. අපි එළියට යන දවස්වලට ගැන ට්‍රිප් එකක් වගේ යන දවස්වලට ගොඩක් හෙවි දේවල් එළියෙන් කනවා අඩුයි. ගොඩක් සිම්පල් දෙයක් තමයි අපි තුන් වේලම එළියෙන් කෑවත් ගන්නෙ. අනික මෙහෙම ගමනක් ගියාම මට නම් එහෙම ලොකුවට බඩගින්නක් එනවත් හරිම අඩුයි. ඕන ඉතින් හරිම ලස්සන පාරක් පහු කරගෙන අපි ආව මෙන්න මේ view point එකට. මට මතක දෙන්නේ මෙතනට කියන්නේ ඔය තැන කියලා. මෙතනින් බැලුවම ඈතකට යනකම් හරිම ලස්සන view එකක් තියෙනවා. ඒ වගේමයි මෙතන වොෂරූම්ස් තියෙනවා, කෑම ගන්න කැඩයක් තියෙනවා, ඒ වගේම පාකිනුත් තියෙනවා. හැබැයි මං හිතන්නේ මේක පර්සනල් ෆැසිලිටි එකක්. ඒ නිසා එයාලා ටිකට් එකක් ගන්නවා. ඔයාලා කාර් එකක් එනවා නම් එහෙම නැත්නම් බස් එක ඒ වගේ වාහනින් වාහනයට ෆී එක වෙනස් වෙනවා. ඒ view point එක පහු වෙනවත් එක්කම තමයි අපිට 18 වංගුව පටන් ගන්නෙ. ඔන්න ඉතින් ඒ ටික පහු කරගෙන අපි ආවා මහියංගනයට. දැන් ඔන්න අපි ඉස්සෙල්ලම යන්න හදන්නේ මහියංගනයේ රජමහා විහාරයට. මෙහෙටත් අපි අනුරාධපුරේ වගේම මාරම රස්නයක් තමයි තියෙන මාරම අවසරක්. අපි මහියංගනයේ පන්සලට යනකොට 12 වෙලා තිබුණේ නැහැ. 12ට කලින් අපි එහෙට ගියේ. ඒ වුණාට පුදුම අවසරක් තමයි එහෙ තිබුණේ. අනිවාර්ය දවසක් නිසා අද ටිකක් වැඩිපුර සෙනග හිටියා. මොකද අපි ගියේ වෙසක් වීකෙන්ඩ් එකේ. ඉතින් මෙහෙ සාමාන්‍ය පන්සල පුරාම වැලි මලුවනේ තියෙන්නේ. ඉතින් මෙහෙ අවසරත් එක්ක වැලි මලුව හොඳටම රත් වෙලා තිබුණේ. ඒකේ ඇවිදින්න කරන්න එහෙම හරිම අමාරුයි. පුරුදු අයට නම් ඒක ඉච්චර ගාණක් නැතුව ඇති. හැබැයි මට නම් යටිපතුල් දෙවිල්ල වගේ ආවා. මේ පන්සල හරිම ලස්සනයි. මම හිතන්නේ සමහරට ඔයාලත් ඇවිල්ලා ඇති කලින්. බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මහියංගන රජමහා විහාරය කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන පන්සලක්. ඉතින් මං ඒ ගැන නම් විස්තර කියන්න යන්නේ නැහැ. මොකද මං හිතනවා ඔයාලා හැමෝම ඒ ගැන දන්නවා ඇති කියලා. ඔන්න ඉතින් පන්සල වන්දනා කරගෙන ඉවර වෙලා අපි දෙන එළියට ආපු ගමන් කරේ අයිස්ක්‍රීම් කාපු එක. අපි වතුර බෝතලයකුත් මෙහින් ගත්තා. මොකද අපි ගෙදරින් ගෙනාවු වතුර බෝතලයක කාර් එකේ තිබිලා ඒක හොඳටම රත් වෙලා නිකන් උණු වතුර වගේ. ඔන්න ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ මේ කිට්ටුවම තියෙන නාගදීප විහාරයට. ඉතින් මෙහෙනම් අර තරම් ගොඩක් ක්‍රවුඩ් එක හිටියේ නැහැ. හැබැයි හිටිය සෙනඟ. මේ පන්සල නම් මාරම නිස්කලංකයි. ගස් කොළක් වලින් වට වෙලා නිසා කිසිම රස්නයක් නැහැ ඒ හරියේ. එතනින් එහා පැත්තේ වැවකුත් තිබුණා. ඒක නම නම් මම හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ වැව මොකද්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මෙහි අපේ ඉතිහාසයට සම්බන්ධ ගොඩාක් නටබුන් තියෙනවා. ඉතින් අපි මෙහි මල් පූජා කරලා වැඳලා අපි ගොඩාක් ඇවිද්ද පන්සල වටේම වගේ ඇවිද්ද. මොකද මෙහි රස්නේ එහෙම අඩුයිනේ. ඒ නිසා හැම තැනකම වගේ අපි හොඳට ඇවිදලා කරලා බැලුවා. ඉතින් ට්‍රිප් එකේ වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් තියෙනවා. තෝරගන්නත් බැරි තරම්. හැබැයි පොඩ්ඩයි මම මේකට ඇඩ් කරේ. මොකද ගොඩාක් ලොකු වීඩියෝ එකක් වුණොත් ඔයාලටත් බෝරින් වෙනවනේ. ඉතින් මේ පැත්තේ අය නම් දන්නේ නැති මේ කොහෙද කියලා. අපි ඊළඟට ආවේ සොරබුර වැවට. ඉතින් අනිත් හැන් දෙකට වගේ මෙහෙටත් අපි ආවේ Google Map එක බලාගෙන. හැබැයි මෙහෙට එනකොට අපිට Google Map එකකින් වැරදි පාරවල් ගොඩාක් පෙන්නුවා. ඒ වගේ ගිහිල්ලා මං හිතන්නේ අපි කිලෝමීටර් 10ක් 15ක් විතර වැරදි පාරවල් වල ගියා. සොරවෙන් පල්ලෙහා පැත්තේ මිනිස්සු නානවා. අද නිවාඩු දවසකුත් නිසා හොඳටම සෙනඟ. අපි මේ ඉන්නේ උඩ පැත්තේ. ඉතින් අපි මේ අයිනක පොඩ්ඩක් වාඩි වෙලා අපි ගෙනාවු පොඩි කඩචෝරු ටිකක් එහෙම කාලා අද ට්‍රිප් එක එන්ඩ් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වෙනකොට හවස 3ට 3:00 වගේ ඇති. අපිට තව පැය 3ක 3:00 වගේ ගමනකුත් තියෙන නිසා අපි හිතුවා පිටත් වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මහියංගනේ ට්‍රිප් එක ඉවර වුණේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.